හරි දැන් මේ ගාන හදන්නේ මෙහෙම. මේ වීඩියෝ එක ඔහේ බලන් යනකොට වඩා හොඳම වැඩේ මගේ Facebook page එකේ තියෙනවා 2024 භාග ගන්න. ඒකට යන්න. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ තෝරගෙන විනාඩි 10ක් අරගෙන ප්‍රශ්න කරන්න. ඔයා දන්න ඔක්කොම වැඩ දාලා ප්‍රශ්න කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකට එන්න. මේ වීඩියෝ එක ඊට පස්සේ මේ වීඩියෝ එක බලන ගමන් ලකුණු කීයක් එනවද කියලා බලන්න. මේ ප්‍රශ්නෙට ලකුණු 10ක් තියෙනවා. ඔයාට ලකුණු කීයක් ආවද කියලා බලන්න. ඔක්කොම කියලා දෙනවා කරන දේ. හරි? ඊට පස්සේ ඔයාට එන ලකුණු ගන්න කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි. ප්‍රශ්න මම කියවනවා. ප්‍රශ්නේ කියවන ගමන් මෙතන ලියනවා. හරි? ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩිවන මුදලට 100%ක ආදායම් බදු ලෙස ගෙවයි. මේකෙන් කියන්නේ ජනක කියන එක්කෙනාගේ පඩිය ලක්ෂයකට වඩා වැඩි වුණා. ලක්ෂයකට වඩා වැඩි වුණොත් ඒ වැඩි වෙන මුදල තියෙන්නේ. ඒකට බදු ගහනවා. ඒ කියන්නේ ලක්ෂයක් ගත්තට බදු ගහන්නේ නැහැ. 1,10,000ක් වගේ ගත්තොත් ලක්ෂයට වඩා වැඩි බදු ගහනවා. ලක්ෂයට වඩා රුපියල්ක් වැඩි වුණොත් බදු ගහනවා. හරිද? 106ක බදු ගහන්නේ. හරිද? 106ක බදු කියන්නේ ලක්ෂයකට වඩා රුපියල් 100ක් ගත්තොත් ඒකෙන් 6ක් රජයට දෙන්න ඕන කියලා කියන්නේ. රජයට දෙන්න. ඒතර අපිට හම්බෙන්නේ 97යි. ඒතර මේ ගාන පඩිය හම්බුනොත් අතට එන්නේ කීයද? 100ක් හම්බුනාට 100 මෙන්නේ නැහැ. එකෙන් 94යි එන්නේ. 6ක් රජයට ගන්න ඕන. ඒතර මෙන්න මේ ගාන එන්නේ. හරිද? හරි. ඉතින් මේ ගාන හම්බුනොත් 1,10,000ක් වගේ. 106ක් බදු ගන්නවා. 100ක් තිබ්බොත් 6ක් රජයට ගන්න. මෙතන කීයක් තියෙනවද? 10,000ක් වැඩියෙන් තියෙනවනේ ලක්ෂයට වඩා. ඒතර කීයක් ගන්නවද රජයට? බලමු. 100ක් තිබ්බොත් 6ක් නම් 10,000ක් තිබ්බොත් කීයද? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපනවා 600ක්. මේ 10,000න් 600ක් ගන්නවා රජයට. බලමු එතකොට කීයද හම්බෙන්නේ? 10,000 600ක් රජයට ගන්නවා. 10න් 6ක් 4යි 9යි අපිට කරගන්න මේ ලක්ෂය දීලා. මේ 10න් 600 0.4යි 9යි 9400. ඒතර අපිට අතට හම්බෙන්නේ 1,10,000ක් හම්බුනොත් අතට හම්බෙන්නේ 9400. අන්න ඔය විදිහේ කතාවක් කියන්නේ. හරි. ඔක තේරුණා නේද? හරි. එතකොට මම ආයෙත් මෙතන නිකන් ලක්ෂයට වඩා වැඩි වුණොත් ඒකෙන් 106ක් බදු කරනවා. හරිද? ඔන්න ඒක ලිව්වා. ඊළඟ කියනවා එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පස්සේ හම්බෙච්ච මුදලින් 6න් එකක් ආහාර වලට දානවා. 6ක් හම්බෙච්ච එකෙන් එකක් ආහාර වලට දානවා. 6ක් හම්බෙච්ච එකෙන් එකක් ආහාර වලට දානවා. එතකොට ඉතුරු කීයද? 6ක් තිබ්බෙන් එකක් ගියාම 6න් තව 5ක් ඉතුරු වෙන්නේ. ඔන්න ඉතුරු. හරිද? ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් මෙන්න මේක තමයි ඉතුරු මුදල. හරි. ඉතුරු මුදලින් 5න් 3ක් වෙනත් වියදම් වලට දානවා. මේ ඉතුරු මුදල මේකෙමුත් 5න් 3ක් දාන්නේ. 6න් 5න් 3ක්. 6න් 5න් 3ක් දානවා. ඒතර කොච්චරද දෙක? ඒක හොයන්න මෙහෙම. 6න් 5න් 3ක් ඔන්නම තමයි හොයන්නේ. මේ පහට මේ පහ කැපෙනවා 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි උඩ ඉතුරු මේ ඉර උඩ ඉතුරු 1 පැලහ ඉතුරු 2. එතකොට යා මේ වෙනත් වියදම් වලට දාලා තියෙනවා කීයද? භාගයක් දාලා තියෙනවා. ආහාර සඳහා 6න් 1යි. හරිද? ඒක මම තව උදාහරණකින් පැහැදිලි කරන්න. හරිද? ඔන්න පාන් ගෙඩියක් ගන්න. පාන් ගෙඩිය දෙකට කපනවා. මෙන්න දෙකට කැපුවා. ඕකත් ආයෙ දෙකට කපනවා. මේ කෑල්ල කොච්චරද කියලා අහන්න. මේක 4න් 1යි නේද? 4න් 1යි. ඕක ගන්න මෙහෙම. හරිද? ඔන්න ආයෙ මෙතන ලියනවා මම. පාන් ගෙඩියක් තියෙනවා. ඕක භාගයට කපනවා. කියන්නේ මේක. ඒ කියන්නේ භාගය. ඒ භාගෙත් භාගයට කපනවා. අර වගේ.
කීයද? 1/4. ඒ විදිහට ගන්න හැටි. ඒ කියන්නේ භාගවලක් භාග ගත්තේ ඉස්සලා හරි. 6න් එකක් ගියා. ඉතුරුනේ 6න් 5. ඕකෙන් 5න් 3ක් ගත්තා. මේකෙමුත් 5න් 3ක්. ඒක ගන්න මෙහෙම. ඊට පස්සේ මේකට මේක කැපුණා. 3ට 3 එකයි 6ට 3 2යි මේ ඉරවිල ඉතුරු 1 ඊට පල්ලා ඉතුරු 2. කියන්නේ වෙනත් වියදම් වලට මෙච්චරක් ගිහිල්ලා තියෙනවා. හරි. හරි ප්‍රශ්නේ එච්චරයි. හරි. ඔන්න ඔය විදිහට එනවා එතකොට අපි. හරිද? ඊළඟ පළවෙනි ප්‍රශ්නේ කියනවා ජනකට ලැබුණු මුදලින් ජනකට හම්බෙච්ච මුදලින් 6න් එකක් ආහාර වලට දැම්මා. 6න් එකක් ආහාර වලට දැම්මා. 6න් එකක් ආහාර වලට දැම්මන් පස්සේ වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතුරු වේද? ඒක අහන්නේ 6න් එකක් ආහාර වලට ගියා නම් තව කොච්චර ඉතුරුද? තව කොච්චර ඉතුරු? 6න් එකයි ගියේ තව 5ක් තියෙනවා. එතකොට පළවෙනි එකට උත්තරේ අපි ලියන්නේ 6න් 5ක් ඉතුරුයි. ඔක තමයි පළවෙනි උත්තරේ. එතකොට පළවෙනි එකට උත්තරේ කීයද? 6න් 5යි. ඕකට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ආහාර හා වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරිවන්නේ ලැබුණු මුදලින් කවර භාගයක්ද? කියන්නේ ආහාර වලටයි වෙනත් වියදම් කියලා තිබ්බනේ. ඒ දෙකටම එකතු වුණාම තව කොච්චරක් ඉතුරු වෙනවද කියලා අහනවා. ආහාර වලට කීයද කියලා අපි දන්නවා 6න් එකක් ගියා ආහාර වලට. අපි දැනටමත් දන්නවා ඉස්සෙල්ලා හැදුවා. හරි. නැවත ආයෙ හදනවා. ආහාර වලට 6න් එකක් ගියා. ඉතිරි ගියේද? ඉතිරි 6න් 5. ඕකෙන් 5න් 3ක් ගත්තා නේද? 5න් 3ක් ගත්තා. මේකට මේක කපනවා. 3ට 3 එකයි 6ට 3 දෙකයි. මෙන්න වෙන. අපෙන් අහන්නේ ආහාර වලටයි වෙනත් වියදමුයි ගියාම තව කීයක් ඉතුරුද කියලා. අපි බලමු මේ දෙක එකතු කරලා කියන්නේ. කොච්චර ආහාර වලටයි වෙනතුයි කොච්චර ගියාද කියලා බලමු. ඒක එකතු කරන්නේ 1 බෙදීම 6 ධන 1 බෙදීම 2. දැන් මේ දෙකම එකක් කරගන්නවා. මේ දෙකම එකක් කරගන්නවා කියන්නේ ಗುಣ කරලා මොකක් හරි එකක් කරගන්නවා. අපිට කරගන්න පුළුවන් මෙහෙමනේ. දෙපැත්තම 6 කරගත්තා. මේ පැත්ත 6 කරගත්තා. මේ පැත්තේ කොහොමත් 6 තිබ්බේ. එහෙනම් මේක වෙනස් වෙලා නැහැ. මේ පැත්තේ 2 6 වෙලා. 2 6 උනේ කීයෙන් ගුණ වෙලාද? 3ෙන් ගුණ වෙලානේ. 2 6 උනේ 3ෙන් ගුණ වෙලා. එහෙනම් එකක් 3ෙන් ගුණ වෙනවා. එක 3ෙන් ගුණ වුණාම කීයද? 1 ගුණ කිරීම 3 මෙතන. 3. එතන මෙතන එනවා 3යි 1යි 4යි 4න් 6 ඔක්කොම වියදම් 6න් 4ක් ගිහිල්ලා. ඔක්කොම වියදම්. හරිද? දැන් කියන්නේ ආහාර වලටයි වෙනත් වියදම් ඔක්කොම ගිහිල්ලා දිනවා 6න් 4ක් ගිහිල්ලා. ඉතුරු කීයද උඩ? 6න් 2ක් ඉතුරුනේ. 6න් 2ක් ඉතුරු. දැන් ඔක තව සුළු කරන්න ඕනේ. සුළු කරන්න ඕනේ කියන්නේ සුළු කරනවා කියන්නේ තව කපලා කොටලා දාන්න ඕනේ. ඒ කියන්නේ තව කපන්න පුළුවන් නේ. 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. එතකොට මෙන්න මේක තමයි උත්තරේ. දැන් ඔකේ ලකුණු හම්බෙන්නේ මොනවටද කියලා ගත්තොත් මේ උත්තරේට ලකුණු එකක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ තව ලකුණක් හම්බ වෙනවා. අපි අතන ගත්තා නේද? 5න් 3ක් තිබ්බා. නෑ 5න් 3ක් නෙවෙයි. 5න් 3ක් ගියා කියලා කතාවක් තිබ්බ නේද? ඕක ගන්නවට එක තව ලකුණක් හම්බ වෙනවා. මේක ගන්නවට තව ලකුණක් හම්බ වෙනවා. ඊළඟට හම්බ වෙනවා ළමයි දැන් මේ ගානේ කියන්නේ දැන් ඔහුට ඉතිරි වන මුදල රුපියල් 39600ක්. ඔන්න 39600ක් ඉතුරු වෙනවලු. 39600ක් ඉතුරු වෙනවා. බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් කියන්නේ හම්බෙච්ච ඔක්කොම මුදල හොයන්න ඕනේ. ආහාර සඳහා වෙන් කළ මුදලත් හොයන්න. ආහාර සඳහා වෙන් කරපු මුදලත් හොයන්න. හරිද? හරි. මේක ඉතිරි වෙන ගාන. හරිද? අපි ඉස්සලා ඉගෙන ගත්තා ඉතිරි වෙන්නේ ඉස්සලා ප්‍රශ්නේ ඉගෙන ගත්තා 3න් එකක් තමයි ඉතුරු වෙන්නේ. 3ක් තියෙන එකෙන් එකයි තමයි ඉතුරු වෙන්නේ. ඒක තමයි මේ 39600 කියලා දාලා තියෙන්නේ. එහෙනම් ඔක්කොම කියන්නේ කීයද? ඔක්කොම 3යිනේ.
එකක් කියන්නේ 39600ක් නම් 3ක් කියන්නේ කීයද? මේක 3ෙන් ගුණ කරනවා. හරි දැන් 3ෙන් ගුණ කරමු. 39600 ලියාගත්තා. මෙතන 3 දාගත්තා ගුණ කරා. 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 6 18න් 8 දාන එකක් ඉතිරි. 9 වරක් 3 කීයද? 27යි. අර එකයි 28යි. 8 දානවා දෙකක් ඉතිරි. 3 වරක් 3 9යි 10යි 11යි. ඔන්න පඩිය. ඔන්න ඔච්චරක් හම්බ වෙනවා. ඕක තමයි බදු කැපිලා බදු වලට කැපෙන්න ඕන ගාන කැපිලා අතට එන ගාන ඔච්චරයි. 1,18,800ක් අතට හම්බ වෙනවා. හරි. ඕකේ දැන් ලකුණු හම්බෙන්නේ මෙන්න මේ උත්තරේ ගන්නවට එක ලකුණක් හම්බ වෙනවා. හරි. ඔන්න පළවෙනි ස්ටෙප් එක. දැන් ඊළඟට හොයන්න කියලා තියෙන කීය මොකද්ද? ඊළඟට හොයන්න කියලා තියෙන්නේ ආහාර වලට කොච්චරක් යනවද කියලා. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේ හොයාගත්තා ආහාර වලට යන ගාන කීයද? 6න් එකක්. හරි ඉස්සෙල්ලා අපි හොයාගත්තා ආහාර කියන්නේ කෑම වලට එයා හම්බෙන පඩියෙන් 6න් එකක් වියදම් කරනවා කියලා. කියන්නේ මුළු පඩිය 6යි නම් එකක් කෑම වලට වියදම් කරනවා. මේකේ තේරුම. හරි දැන් අපි දන්නවා මුළු පඩිය කීයද කියලා. මුළු පඩිය කීයද? 1,18,800යි. හරි. දැන් අපි හොයන්නේ මේ 1,18,800න් 6න් එකක් කියන්නේ කොච්චරද කියලා. ඒක හොයන්නේ මෙහෙම. 6න් එක මෙහෙම ලියාගත්තා. ගුණ කිරීම ලකුණ දැම්මා. මේක දැම්මා. මේකෙන් බෙදන්න තියෙන්නේ. හරි. දැන් මෙතන බෙදමු. හරි. යන්න කරන්නේ මොකද්ද? මේ 1,18,800 6න් බෙදනවා. 11ට 6 ඒවා. 1යි 6 වරක් 1 6යි 11 අඩු කරාම 5යි 50 ඊළඟ මෙතනින් 8 ගන්නවා පැල්ල 60. හරි 58ට 6 ඒවා කීයද? 6 වරක් 6 36යි 42යි 48යි 54යි 54 කියන්නේ 9යි. හරිද? එහෙනම් 9 වරක් 6යි 54යි. 7 මේකෙන් මේක අඩු කරාම 4ක් ඉතුරු. ඊළඟ 8 මේ 8 ගන්නවා පැල්ල 60. ඒතර 48ට බලන්න. 48ට කීයද? 6 වරක් 6 36යි 42යි 48යි කියන්නේ 8යි මෙතන. හරිද? 8යි. ඊළඟ මෙතන එනවා ආය 48. මෙතනින් බිංදුව. ඉතින් මේ බිංදුව දෙකට නෑ. ඒ දෙක බිංදුව දෙක මෙහෙම දාන්න. හරිද? හරි. ඔන්න දැන් හොයාගත්තා. කෑම වලට මෙච්චරක් යනවා. ඒතර කීයද? 19,800ක් කෑම වලට යනවා. මේක තමයි උත්තරේ. මේක ගන්නවට තව ලකුණක් හම්බ වෙනවා. දැන් බලන්න ඔයාලට ලකුණු කීයක් තියෙනවද කියලා. තව එක ප්‍රශ්නයක් තියෙනවා. හරි. හරිද අපි ඊළඟ ගානට යන්. ඊළඟ ගාන කියන්නේ බදු ගෙවන්න කලින් බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද කියලා අහනවා. හරි. ඔයාලට මතක තියෙන්න ඕනේ මොකද්ද? බදු ගෙවන්න කලින් කීයද කියලා හොයන්නේ නැද්ද? දැනට පඩිය කීයද? 1,18,800යි. හරිද? මෙතන අර කලින් කිව්වා නේද? කියන්නේ ලක්ෂයට වඩා වැඩි වුණොත් තමයි ඒකට බදු ගහන්නේ. එහෙනම් මෙතන ලක්ෂයට වඩා කීයක් වැඩිද? 18,800ක් වැඩි. ඒක අපි හොයන්නේ කොහොමද? ලක්ෂයෙන් මේ ගාන අඩු කරලා බලන්න මෙතන ලක්ෂයට වඩා කීයක් වැඩිද කියලා. බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුවයි 8න් බිංදුවක් 8යි 8න් බිංදුවක් 8යි 1යි 1 2ක් 18,800. ලක්ෂයට වඩා වැඩි ප්‍රමාණය. හරි. අර තියරි එක කියනවා 100ට 6ක් බදු ගහනවා. 100ට 6ක්. ඒකෙන් කියන්නේ මොකක්ද? ලක්ෂයට වඩා රුපියල් 100ක් පඩි හම්බුනොත් ලක්ෂයට වඩා රුපියල් 100ක් හරි පඩි හම්බුනොත් එකෙන් 6ක් කපා ගන්න. 6ක් කපා ගන්නවා. අපි අතර දෙන්නේ එතකොට 100න් 6ක් ගියාම 94යි. එහෙනම් අතට 94ක් එන්නේ ඇත්තටම පඩිය 100ක් වුණාම. අපි බලමු අතට 18,800ක් එන්නේ ඇත්තටම පඩිය කීයක් වුණාමද කියලා. ඒක හොයන්න මෙහෙම. අතට 94ක් එන්නේ පඩිය 100ක් වුණාම. අතට 18,800ක් එන්නේ පඩිය කීයක් වුණාම. එහෙනම් අතට 94ක් එන්නේ පඩිය 100ක් වුණාම 18,800ක් එන්නේ පඩිය කීයක් වුණාමද කියලා හොයන්න. හරි. මේ දෙක එකම වයිබ් එක කියන්නේ. හරි. මේ අතට හම්බෙන ගාන මේ අතට හම්බෙන ගාන මේ පඩිය. මේ ඔක්කොගෙම එන්නේ ඇත්තටම හම්බෙච්ච පඩිය ලක්ෂයට වඩා. හරි. දැන් මේක බැලුවම ඔයාලට පේන්න ඕනේ මේ බිංදු දෙක අපිට ලියන්න පුළුවන් මේ වගේ. හරි. 10 ලියන්න පුළුවන් නේද මෙහෙම? එක ගුණ කිරීම 10 වගේ. ඒ වගේ
මේ 18800 අපිට ලියන්න පුළුවන් මෙහෙම 188 මේ බිංදු දෙක වෙනුවට ගුණ කිරීම 100. හරි. හරි. මේක ලියනවා මෙතනම. හරි. හරි. දැන් අපි බලමු පොඩ්ඩක් පේන්න ඕනේ ගණන් හදලා තියෙනවා නම් 94 දෙකෙන් වැඩි කරාම තමයි 188 එන්නේ. 94 දෙකෙන් වැඩි කරාම 8යි 9 2 18යි 188. හරි. 94ට 94 ඒවා 1යි 188ට 94 ඒවා 2යි. දැන් කීයද මෙතනින් උඩින් එන්නේ? මෙතන 2 තියෙනවා. ගුණ කිරීම 100 තියෙනවා. මෙතන ගුණ කිරීම ආය 100ක් තියෙනවා. කීයද? 100 100 ගුණ කරාම 10 10යි. 10 10 දෙකෙන් ගුණ කරාම 20000යි. ඒ කියන්නේ ලක්ෂයට වඩා ඇත්තටම කීයක් හම්බෙලාද? 20000ක් හම්බෙලා. ඒකෙන් ගාණක් කපාගෙන අපේ අතර දුන්නේ 18800. එහෙනම් ඇත්තටම පඩිය කීයද යාගේ? 1,20,000. හරි. 1,20,000. ආයෙත් පොඩ්ඩක් ඕනනම් කියනවා 18800ක් ලක්ෂයට වඩා වැඩියෙන් හම්බෙනවා. හරි. 106ක් කියලා කියනවා කපා ගන්න ගාන. ඒ කියන්නේ 100ක් හම්බුනොත් 6ක් කපාගෙන අතට 94ක් දෙනවා. ඊට අපි මෙතන හෙව්වා අතට 94ක් එන්නේ 100ක් හම්බුනොත්. එහෙනම් 18800ක් හම්බුන එන්නේ අතට කීයක් හම්බුනොත්? ඒක කරාම වෙනවා 20000. ඒ කියන්නේ 20000ක් හම්බෙලා තියෙනවා පඩි. ඒ කියන්නේ ලක්ෂයට වඩා වැඩි. ඒතර මුළු පඩිය 1,20,000යි. මේකේ ලකුණු හම්බෙන්නේ මේකට එක ලකුණක් හම්බෙනවා. මේක ලියනවට මේ කැලේ ලියනවට ඒක මම මෙතන ලියන්නම්. මොන කිරීම 97. ඕකට තව ලකුණක් හම්බෙනවා. මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. හරි. දැන් ඊළඟ ගානින් කියනවා අන්තිම ප්‍රශ්නේ යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ඒ කියන්නේ බදු කලින් බදු අය කරගත්තේ ලක්ෂයට වඩා වැඩි වුණොත් නේ ලක්ෂයට වඩා වැඩි වෙච්ච ගමන් බදු ගන්න ගත්තා. දැන් එහෙම නැහැ. ලක්ෂයට වඩා වැඩි වෙච්ච ගමන් බදු ගන්න නැහැ. තව ගොඩාක් වැඩි වුණොත් තමයි බදු ගන්න. හරිද? ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වෙයි. ඒ කියන්නේ 1,20,000ක් පුරා හම්බුණානේ. ඒ කියන්නේ දැන් ආදායම් බදු ගහන්නේ 1,20,000ට වඩා වැඩි වුණා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් පඩිය 1,50,000ක්වත් ගන්න ඕන කියලා ගන්න. 1,50,000ක්වත් පඩි ගත්තොත් තමයි බදු ගහන්නේ. හරිද? මේකට අහු වෙන්නෙත් නෑ යාළුවා. කලින් බදු ගැහුවේ ලක්ෂයට වඩා වැඩි වුණා. දැන් එහෙම නෑ. ඒ කියන්නේ 1,20,000ක් ගත්තොත් එයාට බදු ගහන්නේ නෑ. අන්න ඕක තමයි කියන්නේ. කියන්නේ ගන්න 1,20,000ම අතට හම්බ වෙනවා. අතට හම්බ වෙනවා. අන්න හරි. ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නෙවෙයි. එයා කලින් ආහාර දැන් බදු ගැහුවේ නැහැ කියලා වැඩියෙන් කන්න යන්නේ නැහැ. කලින් කාපු විදිහටම කනවා. කලින් කෑවේ කීයද? 19800ක කෑවේ. හරි. 19800ක කෑවා. හරි. කලින් කියන්නේ මේ ප්‍රශ්නේ කියන්නේ දැන් එයාට බදු ගහන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙච්චරක් හම්බ වෙනවා. දැන් කලින් කාපු ගානම කනවා මෙන්න මෙච්චර. අහන්නේ හම්බෙන වැටුප ආහාර වලින් ගත්තම කොච්චර ප්‍රතිශතයක්ද? ඒ කියන්නේ මෙහෙම 1,20,000 හම්බුනාම 19,800ක කනවා. එහෙනම් ප්‍රතිශතයක් කියන්නේ මොළෙම 100ක. කියන්නේ මෙහෙම 1000ට මෙච්චර නම් 100ට කොච්චරද කියලා බලන්න. දැන් මේක කියන්නේ මෙච්චරක් හම්බුනා මෙච්චරක් කනවා නම් රුපියල් 100ක් හම්බුනොත් එයා කොච්චර කනවද කියලා. හරි. දැන් මේක කරන්නේ මෙහෙම. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා. උඩ තියෙන ඒවාට පහළ තමයි කපන්න පුළුවන්. හරි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා. ඔන්න මෙතන තව බිංදු දෙකක් ඉතුරුයි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපමු. හරි. මේකට මේක කපමු. දැන් 190ට බෙදීම 12. 190ට බෙදීම 12 තියෙනවා. හරි. මෙතන ලියාගත්තා. 8 12. සලාම් අපි දෙකෙන් බෙදමු. 12ට දෙකෙන් බෙදුවම කීයද? දෙකේවා 6යි. 190ට දෙකේවා මම ක්‍රම දෙකක් කියලා දෙන්න. එක පළවෙනි ක්‍රමය හොයන්න 190ට ලිව්වා. එහෙනම් දෙකෙන් බෙදන්න. හරි. 9යි 9 2 18යි එකක් ඉතිරි 8යි 99. ඒ කියන්නේ 190ට 99ක් දෙකේවා තියෙනවා. හරි. 6ට 3 ඒවා 2යි. 99ට 3 ඒවා 33යි. 9ට 3යි 9ට 3යි. එතන 33 බෙදීම 2. මෙහෙම ලියාගත්තා 33 බෙදීම 2. හරිද? 3ට 1යි දෙවරක් 1 2යි එකක් ඉතිරි 13ට 6යි
6 2 12යි. 2 දානවා මෙතන එකක් ඉතිරි. බිඳුවක් ගත්තා. බිඳුවක් නැති බිඳුවක් තමයි ගත්තේ. ඒතකොට මෙතන දශම තියලා තියන්න ඕනේ. හරිද? 10ට 2 ඒවා 5යි. මේක තමයි උත්තරේ. ඒ කියන්නේ මෙතන කියන්නේ 16යි දශම 5යි. එන් 100ක් පඩි හම්බුනොත් එයා රුපියල් 16.5ක කනවා කියලා කියන්නේ. හරි? ඔය ගාන හරියට කරොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. දෙකක්. හරි? කියන්නේ 16.5 ගන්නත් ඕනේ. අරක ගුණ කරලා තියෙන්න ඕනේ. හරිද? මෙතන 100 දාලා මෙතන 1,20,000 දාලා 19,800 තිබ්බොත් එක ලකුණයි මේකට එක ලකුණ. හරි? ඒක තමයි ලකුණු දෙක හම්බ වෙන්නේ. හරි? ප්‍රතිශත ගාන ලේසි. හරි ඒක බලන්නේ දැන් හිතන්නකෝ කියනවා නිකන් ලක්ෂයක් පඩි හම්බෙච්ච කෙනෙක් රුපියල් 10,000ක කනවා. එහෙනම් අනේක ප්‍රතිශතයක් වශයෙන් කීයද? ඒ කියන්නේ මෙහෙම ඒතොර හොයන්නේ ලක්ෂයක් හම්බුනාම 10,000ක කනවා නම් 100ක් හම්බුනාම කොච්චරක කනවද? මේ බිඳු දෙකට මේ බිඳු දෙක මේ බිඳු දෙකට මේ බිඳු දෙක මේකට මේක ඒ කියන්නේ එහෙනම් 100 එයාට 100ක් හම්බුනොත් ගන්න රුපියල් 10ක තමයි කන්නේ. හරි? අන්න ඒ වගේ එකක් තමයි ප්‍රතිශත ගන්න. හරි? දව පැල්ලහැ දාන්න ඔයාලා දැන් මේ මුළු ගානටම ලකුණු 10ක් හම්බ වෙනවා. 10න් කීයක් ඔයාලට තිබ්බද කියලා දාන්න. හරිද? ආය මේ පන්තිය කරද්දි මේක කරද්දි වෙනස් වෙන්න ඕන මොනවා හරි තියෙනවා මේක මෙහෙම වුණා නම් හොඳයි කියලා. ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඊළඟ වීඩියෝ එකේ ඒව වෙනස් කරලා කියන්නම්. හොඳට ගියා නම් එකක් දාන්න. හරි? හරි. අපේ ගණන් විද්‍යාව මෙහෙම පේපර් ක්ලාස් දෙකක් යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. O level මට්ටමේ papers දීලා ඒක ඒ වෙලාව ඇතුළත ලියවලා ඔයාට කරන්න කියනවා. ඊට පස්සේ මම ඇවිල්ලා මේ විදිහට ඒක සාකච්ඡා කරනවා. ලකුණු කොච්චරක් එනවද? ගාන හදන්නේ කොහොමද? ඒ ටික එහෙම සාකච්ඡා කරනවා. ආය මම පොඩි පොතක් දෙනවා මේ ගණන් හදපු විදිය ගැන. විවරණ කියලා එකට කියන්නේ. ගාන හදන විදිය. අන්න ඒ විදිහ විවරණ තියෙනවා. ඔයා කැමති නම් අපේ WhatsApp නම්බර එක දාලා තිනවා. ඒකට මැසේජ් එකක් දාලා තියන්න.